අද අපේ රවුට් එක වෙන්නේ යකාගේ පඩිපෙළ එහෙම නැත්නම් යක්ෂයාගේ පඩිපෙළ බලලා ඉවර වෙලා වැලිවංගුවයි බඹරකන්ද දියැල්ලයි බලන්න. ඉතින් කිලෝමීටර් 21ක් වගේ වෙන යක්ෂයාගේ පඩිපෙළ අපි බලන් ආවේ ඔහිය මාර්ගයේ ඉඳලා. ඉතින් මෙන්න මේ මාර්ගයේ අවසාන හරිය අපිට බලා ගන්න පුළුවන් මේ වැලිවංගුව. ඉතින් මේ වැලි සහිත වංගුවක් තියෙන හින්දා අපි එතනට වැලිවංගුව කියලා නම කියනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ වැලිවංගුවේ වැදගත්කමක් තියෙනවා. ඒක අංශක 180ක දර්ශනීය දසුණක් තියෙනවා. අඳු සහිත ලස්සන view එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ අපේ යාළු සෙට් එක තමයි ඉන්නේ. ඒ වගේම මෙම ස්ථානය මේ කලින් තිබ්බ මම ෆොටෝ එකක් තමයි දැම්මේ. එතන කැම්පින් වලට ගොඩක්ම ජනප්‍රියයි. ඒ වගේම කඳු නගින අය බයිසිකල් කරුවන් මේ ප්‍රදේශය ගොඩක්ම භාවිතා කරනවා. ඉතින් මේක කැම්පින් සයිට් එකක්. ඕගොල්ලෝ කවදා හරි මෙතන ඇවිල්ලා බලන්න. ඒ වගේම කැම්පින් කරන්න ගොඩක්ම හොඳ ස්ථානයක්. ඉතින් අපි මේ ගමනෙන් ඊළඟට යන්නේ මීටර් 130 වගේ පොඩි දුරකින් අපට හම්බෙනවා බඹරකන්ද දියැල්ලේ දුර ඉඳන් බලන්න ස්ථානයක්. ඉතින් එතනින් අපට ලස්සන view එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. බඹරකන්ද දියැල්ල ඉහළ ඉඳන් පල්ලෙහාට වැටෙන. මේ බඹරකන්ද දියැල්ල බදුල්ල දිස්ත්‍රික්කයේ තමයි පිහිටලා තියෙන්නේ. මේක ශ්‍රී ලංකාවේ උසම දියැල්ල වෙනවා. ඉතින් මේකේ උස අඩි 863ක් වෙනවා. මීටර වලින් ගත්තොත් 263ක් වගේ වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ අපි එතන දුර ඉඳන් බලලා අපට යන්න පුළුවන්. එතන ඉඳලා අපිට තියෙනවා ටිකට් කවුන්ටර් එකක්. ඒකෙන් ටිකට් එකක් අරගෙන අපිට කිලෝමීටර් 3.2ක් වගේ දුරකින් තමයි ඒ දියැල්ලේ අපට ආසන්නයටම යන්න පුළුවන්. ඉතින් මේ අපි යන මාර්ගය ඉතින් බලවේගඟේ කුඩා ඔය අතු ගංගාව ඒ පාෂාණමය පර්වතයකින් පහළට වැටීමෙන් තමයි මේ බඹරකන්ද දියැල්ල සෑදිලා තියෙන්නේ. ඉතින් හෝඩන් ප්ලේන් වල ඉහළ ඉඳලා තමයි මේක පල්ලෙහාට වැටෙන්නේ. ඉතින් මේක හරි දර්ශනීය ස්ථානයක්. ඒ වගේම දර්ශනීය දසුණක්. බඹරකන්ද දියැල්ලේ පරිම ප්‍රවාහය දැක් ගන්න පුළුවන්. මාර්තු ඉඳලා මැයි දක්වා හරි මෝසම් කාලයෙන් පසු කාලය තමයි මේකේ හොඳම කාලය කියලා මේක බලන්න පුළුවන් හොඳම කාලය කියලා සඳහන් වෙන්නේ. ඉතින් මේ බඹරකන්ද දියැල්ල අනිවාර්යෙන් ඔබ නැරඹිය යුතු ස්ථානයක්. මොකද ලංකාවේ උසම දියැල්ල. ඔබත් අනිවාර්යෙන්ම ඇවිල්ලා බලන්න බඹරකන්ද දියැල්ල. ඒකත් එක්ක මේ සෝබාදාමේ තියෙන සුන්දරත්වය විඳගන්න. ඒවා අපිරිසුදු කරන්නේ නැතුව ඉදිරි අනාගතයට ආරක්ෂා කරගෙන. ඉතින් බඹරකන්ද දියැල්ල බලලා එතන ඉඳලා තව කිලෝමීටර් 2ක් දුරින් ලංකාඇල්ල දියැල්ලක් බලන්න පුළුවන්. අපිට එදා හවස් වෙච්ච ඉඳ වෙලාව නැති වුණා. ඔබට වෙලාව තිබ්බොත් අනිවාර්යයෙන්ම ලංකාඇල්ල බලන්න මතක් කරන්න එපා. ඉතින් අපි අදට මේ ගමන නවත්තනවා. ඊළඟ බ්ලොග් එකෙන් හම්බෙන්න බලාපොරොත්තු වෙන්න. අපේ වීඩියෝස් බලලා අපිට සපෝට් එකක් දුන්න ඕගොල්ලන්ට ගොඩක් ස්තුතියි. ඒ වගේ මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න මතක් කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරන්න මතක් කරන්න එපා. ඉතින් අපි ඊළඟ බ්ලොග් එකෙන් හම්බෙනකම් ඔබට ජය වේවා.